අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. තුන් හෙළයේ ගීත කෝකිලාවිය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී මහත්මිය දැයින් සමුගෙන තිබෙනවා. නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අවසන් සුසුම් හෙළූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කර සිටියා. මිය යන විට ඇය 82 හැවිරිදි වියේ පසු වූවා. 1943 අගෝස්තු මස 23 වැනිදා අලුත්ගම ලෙවන්දුව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කර සිටියා. නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමි වුණා. ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මඟ පෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණා රත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපය වැඩසටහනට එක්වෙමින් බුදුසාදු ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා. එතෙක් මෙතෙක් ඇයගේ විශිෂ්ට ගායන කෞශල්‍ය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවි සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළුව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කර සිටියා. ඉන් අනතුරුව සෙනසුරාදා පස්වරු 3:30ට ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේහය අවසන් කටයුතු සඳහා බොරැල්ල සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතයි. ඒ අනුව ඇගේ දේහය හෙට උදෑසන 10 සිට නාවල විජයබා මාවතේ පිහිටි ඇගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමටයි සියලු කටයුතු යොදා ඇත්තේ. තුන් හෙළයේ ගීත කෝකිලාවිය ඔබට නිවන් සුව අත්වේවා. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකපටය YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.